අන්න දැන් තමයි අපි මත්ස්‍යේන්ද්‍රාසනය හරියට කරන්නේ. ඉස්සෙල්ලා කරේ ඒකට එක හදාගත්තයි මේ කොම්පියුටර් කරලා අපේ මේ අස්ති මේ ඕරස් තියනවනේ මේ මෙතන තියෙන ඉලක්ක ඔක්කොම එකට හරවලා හදාගන්න. දැන් වෙලාවක් මාසෙ මේක දිනුනොත් ඒ මේ හදන්නේ හරියට බඩවල පාරක් වැදුනොත් අපිට hina වෙන්න දෙයක් හිතවත් බෑ. ඒ වගේ එනවා. හා ඔන්න දැන් සතියෙන් අපි කරන්නේ දැන් පාදක ලං කරලා වම් පාදයේ නැවුවා. නවල වම් පාදයේ වන්නනෝ දකුණු පාදයේ ධනිස්ස ගාව විලෝම හිටිනවා. දැන් සෙමින් දකුණු පාදයේ නැවුවා වම් පාදයේ කලවක් යට ගාවෙන්න. පට්ටමේ ගෑවෙන තරමට පාදය අන්න හරි. හා දැන් කොන්ද කෙලින් හිටගත්තා. ආන්න හරි. මෙන්න මේ විදිහට. දැන් ඔබ විද්‍යානුකූලව වම්මත ඔසවලා දෙප පිට පැත්තේ සමාන්තරව. අන්න හරි. දකුණු අත සෙව්වා. එන්නවා දකුණු වම් පාදයේ ධනිස්ස. මණ්ඩල පාද බලන කාර්යය නැතන් හල්ලගන්න පස්ත දකුණු පාදයේ ධනිස්ස. හරි. ඔඩ පුළුවන්. උත්සාහ කරලා දැන් හැරෙනවා වම් අත දිහා බලලා හුස්ම ගන්නවා. අත හරි මේ අත දුන්නු මේ ධනිස්ස පන්නල විතරයි මෙතන යන්නේ. right very good. හොඳට හුස්ම ගන්න. එකයි සයි මම ගන්න. හරි बैठेंगे आता नहीं है अच्छा अंदर बोलो क्या मैं आता नहीं वाला उसको ना देखाई प्रोनाई अला नंबर हतराई पहाई हायाई हाताई अटाई नमयाई दहाई तीनों ने මේ ලොකු එකක් තිබ්බට අපිට ගිහිල්ලා කල්ලු තරල්ලා තමයි උස්ම ගන්නත් බෑනේ උස්ම ඉර වෙලා නේද ඒ මේ පැත්තට ඇඹරෙන්නේ නැහැ වෙන හලු දෙක ඇඹරීමට ලක් වෙනවා උදරේ අනිත් පැත්තට විරුද්ධ පැත්තට තල්ලු කරනවා ධනහිසේ කලවැ ඒකට අභ්‍යන්තරයෙන් කියන්නේ සංකෝචනය වෙනවා බලන්න මාරේව හොයන් තියෙන්නේ ඍෂිවරයාට දාලා තියෙන නම නෑ ඍෂිවරයා ඔය හතේ වරු ප්‍රතිපිකා කියලා ඔච්චි තියෙන හරි ලස්සනට විග්‍රහ කරලා තියෙනවා එයාට ස්තුති කරලා එයා හොයාගත්ත හින්දා ඒක දාලා තියෙනවා මත්ස්‍යේන්ද්‍ර අර්ධ මත්ස්‍යේන්ද්‍ර ආසන ඕන එක පద్මාසනෙට ගිහින් කරන්න ඉතින් පద్මාසනෙ ගිහින් පැත්තක් ඔසවලා අත ඒ පద్මාසනෙ ධනිස්ස ඔසවලා අත මේ පැත්තට දාලා අල්ලගන්න. ඔය අත අර ධනිස්ස යටින් දාලා මේ පැත්තෙන් අල්ලගන්න. නේ වම්මත වැලමිට නවල අල්ලගන්න. මේ පැත්තෙන් ගිහින් අනේ හොඳයිද අපි දැන් අනිත් පැත්තට මෙතන දෙපැත්තටම මේක දැන් මොකද කරන්නේ අපි දකුණු පාදයේ නවලා ඇන්නුව වම් පැත්තට දකුණු අත ඔසවලා මේ වම් පාදයේ නවලා ගන්නවා සම්මේක යැවේ දැන් දකුණු අත ඉස්සෙල්ලා අපි මේ අනිත් පැත්තට එන්න ඕනේ පාදේ නැගෙන්න මේ පැත්තට අර පැත්ත අපි ඉතිපස් පාදේක නමන්නේ දිගාරින් ඉස්සෙල්ලා දකුණු පාදේ නවල පන්නන එහා පැත්තට. දැන් මේ ධනිස්සෙන් නවල මේ පැත්තට. මේ පැත්තට හරවලා නැංගුවා. හරිද? දැන් දකුණු අත ගෙලින් එසෙව්වා තිබ්බා පිට පැත්ත සමාන්තරව. දැන් වම් අත දැන්නුවා. පන්නලි වල අල්ල ගන්නවා ඔබ පාද දාන විස. අල්ලලා හොඳට මෙතනින් කරුණා. හරියට හුස්ම ගන්නවා. එතකොට මෙතනින් තෙරපිලා තියෙන්නේ. හුස්ම ගැනීම පිට කියන්නේ. එකයි. දෙකයි. හරි ඉතින් මේ අත ගෙලින් මෙතනින්. දැන් හැරෙන්න මෙතන ඉන්නේ. තුනයි අඩහරි. හතරයි. පහයි. හයයි. හතයි. අටයි. නවයයි. 10යි. මෙහෙම කරා. ඒක මොකද වෙන්නේ? දැන් මෙතනනේ යමරෙන්නේ නේද? මේකට දැනෙනවා.